හායි ඔයා මෙච්චර කල් ප්‍රීමියර් ප්‍රෝ එකකින් එඩිට් කරලා තියෙන වැරදිව කියලා මං කිව්වොත් Why are you gay? හේතුව IDK එහෙනම් වීඩියෝ කියනකම් බලන්න මම බලන් ඉන්නේ Yes, definitely. පළවෙනි ටූල් එක තමයි ඔටෝඩකි මුලින්ම වගේ වොයිස් ක්ලිප් එකයි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකයි ටයිම්ලයින් එකට ඇදලා දාන්න ඊළඟට එසෙන්ෂල් සවුන්ඩ් පැනල් එකකට ගිහින් මියුසික් කියන ක්ලික් කරලා මේ පල්ලෙහා තියෙන එකට ටික් එක දාගෙන මේ ඇඩ්ජස්ට්මන්ට් එක කැමති විදිහට හදාගන්න Nice. මේකෙන් පුළුවන් ඔයාලට ඔයාගේ වොයිස් එකේ දෙන දන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඔටෝම අඩු කරගන්න. ඊළඟ එක තමයි ට්‍රැක් මේට් කී. මුලින්ම ඔයාගේ ක්ලිප්ස් ටික ප්‍රොජෙක්ට් මොනිටර් එකට දාගෙන ඉන්න. ඊළඟට ඔයා ඔයාගේ ටෙක්ස්ට් එක ටයිප් කරගෙන ඒක හරියට හදාගන්න. ඉන්පසුව ඉෆෙක්ට් පැනල් එකට ගිහින් ට්‍රැක් මේට් කී ඉෆෙක්ට් එක ඔයාගේ ක්ලිප් එකට දාගන්න. ඊළඟට ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් වලට ගිහින් වීඩියෝ ට්‍රී කියන එකට ටික් එක දාගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ මනෝරම් දසුනක් බලා ගන්න පුළුවන්. හරි ලස්සනයි. very good. නියමයි ඊට පස්සේ ඔයාලගේ ටෙක්ස්ට් එක ඇතුලේ වීඩියෝ එකක් දාගන්න පුළුවන්. ඊළඟ එක තමයි බාස්. නෑ මං කිව්වේ සිනමැටික් බාස්. මුලින්ම ඔයාගේ ක්ලිප්ස් ටික ටයිම්ලයින් එකේ දාන්න. ඊට පස්සේ ඉෆෙක්ට් පැනල් එකට ගිහින් ක්‍රොප් කියන එක සර්ච් කරලා ඒක ඇදන් ඇවිත් ඔයා ක්ලිප් එකට දාගන්න. කොහොම හරි කරලා දවසේ වචන ඊට පස්සේ ඊළඟට ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් වලට ගිහින් ටොප් කියන එක හොයාගෙන ප්ලේ හෙඩ් එක මුලට ගෙනල්ලා ටොප් කියන එකේ ටොප් එකයි බොටම් එකටයි ස්ටොප් වොච් එක දාගන්න. ඒකට පස්සේ ප්ලේ හෙඩ් එක ක්ලිප් එක අන්තිම එකට ගිහිල්ලා ටොප් එකට 15 දාලා බොටම් එකට 15 දාන්න. නයිස්. මේකෙන් වල මේ වගේ බෝතල් දෙයක් හදා ගන්න පුළුවන්. Like what? ඊළඟ තමයි මොක් කට්. මුලින්ම ඔයාගේ වීඩියෝ දෙක හරි ෆොටෝ දෙක හරි ඔයාගේ දෙක හරි ඉම්පෝට් කරගන්න. ඒක කරාට පස්සේ ඔයා මේකට දාගන්න දෙක ටයිම්ලයින් එකට ඇදන් ඇවිත් ඒක හරියට හදාගන්න. ඊළඟට ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් වලට ගිහින් සර්ච් කරන්න මොක් කට් කියලා. ඊට පස්සේ ඒක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න ඔයාගේ ක්ලිප් දෙක මැද්දට. ඒක කරලා ඉවරනාට පස්සේ දැන් ඉතින් තියෙන්නේ මේක නිකන් බලාගෙන ඉන්න තමයි. The next day. මේකෙන් ඔයාලට ඔයාගේ ක්ලිප් එකක ඉඳලා අනිත් ක්ලිප් එකට ස්මූත්ලි මූව් වෙන්න පුළුවන්. ගැම්මට අන්තිම එක තමයි ඔටෝ රීෆ්‍රේම්. මුලින්ම ඉෆෙක්ට් පැනල් එකට ගිහින් ඔටෝ රීෆ්‍රේම් කියලා සර්ච් කරලා ඒක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න ඔයාගේ වීඩියෝ එකට. ඊළඟට ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් වලට ගිහින් ඇනලයිස් කියන එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ ලැප් එකෙන් පොඩ්ඩක් දුම යනවා නම් වැඩි ගණන් ගන්න එපා. නයිස්. ඇත්තම හොඳයි. මේකෙන් ඔයාලට ඔයාගේ ස්ටේබලයිස් වෙලා නැති වීඩියෝස් ස්ටේබලයිස් කරගන්න පුළුවන් ඔටෝම. තව ඔයාලට මේකෙන් ටයිම් සේව් කරගෙන එඩිට් කරන්න පුළුවන්. That's end of the video ඉතින් මට දැන් කියලා ජබර කලන්තර වගේ ඊළඟ වීඩියෝ එක ගැන මොකක් කර අදහසක් තියෙනවා පල්ලෙන් කමෙන්ට් එකක් දාගන්න. එහෙනම් boom like කරන්න, comment කරන්න, share කරන්න, follow කරන්න. ඔහොම නම් බෑ.